අද කතාවට යන්න කලින් මගේ channel එකත් subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඔන්න ගිරිතැන්න කියලා ලස්සන ගමක් තිබ්බා. ඒ ගමේ සාවිත්‍රි කියලා අලුත බැඳපු තරුණියක් Tamanගේ සැමියා වුණු කසුන්ගේ ගෙදර අලුත් ජීවිතයක් ආරම්භ කරා. ඉතින් කසුන්ගේ ගෙදර ඉන්නේ කසුන්ගේ අම්මයි නංගි විතරයි. මම ගිහින් එන්නම් සාවිත්‍රි. හැමදාම කසුන් වැඩට ගියාම මොකද ඉඳගෙන ඉන්නේ? ගෙදර වැඩ නැද්ද? අක්කා මගේ රෙදි ටිකත් හොදන්න. ඉතින් ඒ අම්මයි දුවයි ගෙදර වැඩ ඔක්කොම සාවිත්‍රිට කරන්න දීලා දවසේම ටීවී එක බල හිටියා. ඒ වගේම හැමදාම තුන් වේලටම උයන්න උනේත් මේ අලුත ගෙනා ලේලිටම තමයි. දවසක් ගෙදර වැඩ නිසා උදේටත් කන්න බැරි වුණ සාවිත්‍රි දවල් වෙලා කන්න බලද්දි නපුරු නැන්දම්මා ඉතිරි වෙලා තිබ්බ කෑම ඔක්කොම විසි කරලා තිබ්බේ සාවිත්‍රි විතරක් කන්න ඉන්න බව දැනගෙනම තමයි. පුතා සාවිත්‍රි අද මට කන්න දුන්නේ නැහැ. මම කන්න කලින් ඔක්කොම අස් කරලා. අයියා අක්කා දවසේම කාමරයට වෙලා කිසිම වැඩක් කරන්නේ නැහැ. හැමදාම අම්මට බැන නම් ඉන්නවා. ඇත්තද සාවිත්‍රි මේ? ඇයි මගේ අම්මට එහෙම කරන්නේ? ඉතින් කසුන් වැඩ ඇරිලා ගෙදර ආවම හැමදාම බොරු කේලම් කියන්න කසුන්ගේ අම්මත් නංගිත් ලෑස්ති වෙලා හිටියා. මේ කේලම් අහලා කසුන් හැමදාම කරේ අසරණ සාවිත්‍රිට බැනපු එකම විතරයි. කසුන් අපි මේ ගෙදරින් යමු කසුන් වෙන ගෙදරකට. අනේ මේ නිකන් ඉන්න සාවිත්‍රි. මගේ අම්මයි නංගි දාලා මම යන්නේ නැහැ කොහෙවත්. ඇයි තමස මෙච්චර නපුරුකම් කරන්නේ මගේ අම්මට නංගිට? අනේ ඒ අය බොරු කියන්නේ කසුන්. මම තමයි ගෙදර හැමදේම කරන්නේ. මට කන්න නොදී තමයි අම්මා හැමදේම ඔක්කොම අස් කරන්නේ. ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ? මගේ අම්මා කාටවත් එහෙම කරන්නේ නැහැ. මම ඒක හොඳටම දන්නවා. ඉතින් ඔය විදියට කාලය ගත වෙද්දී නංගි නිතරම කසුන්ගෙන් සල්ලි ඉල්ලන්න පුරුද්දක් කරගෙන තිබ්බේ සචිත්‍රගේ අතට කසුන් මාසේ පඩිය දෙන බව දැනගෙනම තමයි. අයියා රුපියල් 10000ක් දෙනවා. මොකටද? මම ඕඩර් එකක් දැම්ම ඒක හෙට එනවා. හලෝ. ඉතින් මේ ආදරණීය අයියා නංගිගේ හැම වියදමක්ම දැරුවා. කසුන් එන්නම වියදම් වැඩි වෙනවා. අපි වෙනම ගෙදරකට යමු. පිස්සුද ඔයාට? අම්මලට මම තමයි වේදම් කරන්න ඕන. එහෙනම් ඇයි මාව බැන්දේ? අම්මයි නංගි එක්ක ඉන තිබ්බනේ හැමදේම. මොකද්ද කිව්වේ? ඔන්න ඉතින් සාවිත්‍රි ගෙදරින් යන්න ගියා. අනේ යා ගියා නම් ඉන්න කියන පුතා. ඉතින් ඊට පස්සේ හැමදාම උදේට වැඩට යන්න කලින් සාවිත්‍රි උයලා දීපු කෑම එක කසුන්ට නැති වුණා. වැඩට ගිහින් ඇවිත් කසුන් ගෙරෙදි කසුන්ටම හොද ගන්න වුණා. හැමදාම පිළිවෙලකට තිබ්බ ගෙදර දැන් දවස් ගානකින් අතු ගාලා නැති නිසා හැඩි වෙලා තිබ්බා. දෙයියනේ. සාවිත්‍රිද්ද මේ හැමදේම හරියටම වුණානේ. ඒත් දැන් අම්මලා මට බොරු කියලාද? මම සාවිත්‍රි කියන දේවල් විශ්වාස කරේ නැත්තේ ඇයි? ඇයි අම්මලා මගේ බිරිඳට එහෙම කරේ? අහිංසක කෙල්ල. මාත් බැන්න. අම්මේ මම කුලියට ගයක් ගත්තා. මම සාවිත්‍රිව එහෙට එක්කගෙන යනවා. පිස්සුද ඔයාට? ඒ කෙල්ලගෙන් වැඩක් නැහැ. අපි වෙන කෙනෙක් හොයනවා ඔයාට. අම්මේ මට හැමදාම හරියන්නේ සාවිත්‍රිය විතරයි. මම ඒ කෙල්ල කියන කිසිම දෙයක් විශ්වාස කරේ නැහැ. ඔයාලා මගේ අය නිසා. ඒ වුණාට සාවිත්‍රි පව්. මම එයාව එක්කගෙන එනවා. ඉතින් මේ අම්මට එයා ගැනම ලැජ්ජාවක් ඇති වෙන්නේ කසුන් කියන දේවල් අහන් හිටියට පස්සේ. ඉතින් සාවිත්‍රි බලන් ඉඳලා තියෙන්නේ කසුන් වෙනත් ගෙදරකට සාවිත්‍රිව එක්කගෙන යන්න එනකම්. මට සමා වෙන්න සාවිත්‍රි. ඔයා කියන දේවල් අහන්නේ නැතිව කරේ ලොකු වැරද්ද. ආයෙමත් මගෙන් ඒ වැරද්ද වෙන්නේ නැහැ. අපි යමු. ඔන්න ඉතින් මේ යුවල අලුත් ගෙදරක අලුත් ජීවිතයක් ආරම්භ කරන්නේ බොහොම සතුටින්.